අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මාස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙමින් පවතින බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ සත්‍ය තත්ත්වය වන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මාස සිට දෙසැම්බර් මාස දක්වා පමණක් බවයි. ඉන්පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කරන ලද අතර නැවත වරක් රජය විසින් තීරණය කරන ලද්දේ මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාස දක්වා ගෙවීම සිදු කිරීමටයි. එමෙන්ම නැවත වරක් අදාළ ඒ කාණ්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර එය අනුව අදාළ දීමනාව අප්‍රේල් මාස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වනවා. ඒ අනුව මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට නියමිත අතර මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව මුල් අවස්ථාවේදී යෝජනා ක්‍රමය සම්මත වූ පරිදි 2024 දෙසැම්බර් මාස අවසන් කිරීමට නියමිතව තිබුණද රජය විසින් වරින් වර ගත් තීරණ පරිදි 2025 අප්‍රේල් මාස දක්වා ගෙවීම සිදු කරන අතර එය විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරීමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා. තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදු කරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතුන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමක් ලෙසය. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක් වූ කාණ්ඩයේ දුප්පත් සහ අන්තදිලිදු යන කාණ්ඩයන්හි ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරනු ලැබෙනු ඇති.